හිත එක අරමුණක තියාගන්න උපක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙ මෙහෙ දුවන හිත තමන්ට උවමනා කරන අරමුණක තියාගන්න එක. එහෙම නැත්නම් තමන්ට උවමනා කරන කටයුත්තක රඳවා ගන්න එක අපි හැමදිනාටම අවශ්‍ය දෙයක්. සමහරවිට පාඩම් වැඩක් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි අපේ කටයුත්තක් කරන්න පටන් ගන්නවා. ඒ කටයුත්තේ නියැලෙමින් ඉද්දී අපට නොදැනීම අපේ හිත ගොඩාක් දුර ගිහිල්ලා. ටික වෙලාවකට පස්සේ තමයි කල්පනා වෙන්නේ මම මේ පාඩම් කරන්නයි වාඩි වුණේ. එහෙම නැත්නම් මං වෙනත් මගේ කටයුත්තකට වාඩි වුණේ. ඒ වුණාට මගේ හිත වෙන කොහෙදෝ ගිහිල්ලා. අවසානයේ හිතට කලකිරීමක් වෙහෙසක් එනවා. අයියෝ මට මගේ හිත එක තැනක තියාගන්න බෑනේ කියලා. ওই ප්‍රශ්නේ ගොඩාක් අයට ඇති. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලස්සන උපක්‍රමය කියලා දුන්නේ. ඒකට කියනවා විතක්ක මූල බෙහෙද ක්‍රමය කියලා. උපමාවක් වදාලා බුදුරජාණන් වහන්සේ. වේගෙන් හැටි දාගෙන දුවගෙන යන මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා වෙහෙසෙලා වෙහෙසටපත් වෙලා දුවනවා. දුවන ගමන් ඔහුට කල්පනාවක් එනවා. ඇයි මම මේ හැටි දාගෙන දුවන්නේ? ඇයි මම මේ වෙහෙසෙන්නේ? දුවනවාට වඩා මට පුළුවන්නේ හිමීට ඇවිදගෙන යන්න. එයා දිවීමේ වෙහෙස දුරු කරගත්තා. හොඳට තමන් ගැන කල්පනා කරපු නිසා. එයා ඊට පස්සේ හිමීට ඇවිදින්න පටන් ගන්නවා. දැන් අර දාඩිය දාගෙන හැටි දාගෙන එයා දුවන්නේ. දැන් එයා හිමීට ඇවිදිනවා. හිමීට ඇවිදින ගමන් කල්පනා කළා කියනවා ඇයි මම මේ ඇවිදින්නේ? මට පුළුවන් මීට වඩා පහසුවකට එන්න නැවතිලා හිටියනම්. එයා නවතිනවා. නැවතිලා ඉන්න ගමන් එයා කල්පනා කරනවා දැන් මම මේ නැවතිලා ඇයි මේ කකුල් රිදෙනකන් හිටගෙන ඉන්නේ? මට මීට වඩා පහසුයිනේ වාඩි වුණා නම්. එයා වාඩි වෙලා තවත් පහසුවට එනවා. වාඩි වෙලා ඉන්න ගමන් එයා කල්පනා කරනවා කියනවා මට මේ වාඩි වෙලා ඉන්නවටත් වඩා පහසුයිනේ හොඳට හාන්සි වුණා නම්. එයා හාන්සි වෙනවා. පේනව නේද? ඒ පුද්ගලයා තමන් ගැන හොඳට කල්පනා කිරීම නිසා අනුපිළිවෙලින් පහසුවට ආපු හැටි. ආන්ගේ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ හිත තමන්ට අවශ්‍ය අරමුණේ රඳවා ගන්න කැමති කෙනා තමන් යම් කටයුත්තක් කර කර ඉද්දි හිත ගොඩාක් දුර ගියා නම් ඒ හිත දුරට ගිහිල්ලා යම් තැනකදී අපිට තේරෙනවානේ මගේ හිත සෑහෙන දුරක් ගියා කියලා. ආන්ගේ මොහොතේම අපි කල්පනා කරන්න පටන් ගන්න ඕනේ මෙහෙම. අපි හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි දුක් වෙලා වැඩක් නැහැ. අපි කනගාටුවටපත් වෙලා වැඩක් නැහැ. අයියෝ මගේ හිත මම මේ පාඩම් කර කර ඉද්දී මගේ හිත මේ වෙන තැන්වල ගියා නේ කියලා කනස්සල වෙලා වැඩක් නැහැ. හිත ගොඩාක් පිට ගියා කියලා තේරුණු ගමන් අපිට කරන්න තියෙන්නේ අපි ගැනම හොඳට කල්පනාවෙන් බලනවා. මගේ හිත දැන් මේ අරමුණේ නෙමෙයිනේ තියෙන්න ඕනේ. මං දැන් හිතන්න ඕනේ වෙන දේවල් නෙමෙයිනේ. මම මේ වාඩි උනේ පාඩම් කටයුතු කරගන්නයි. එහෙම නැත්නම් මම මේ වාඩි උනේ මම මේ සූදානම් උනේ මගේ මේ කටයුත්ත කරන්නයි. මගේ හිත දැන් තියෙන තැන මේ කටයුත්තට කිසිසේත් අදාළ එකක් නෙමෙයි. අපි හිතටම පණිවිඩයක් දෙනවා. ඕක නෙමෙයි දැන් කළ යුත්තේ. දැන් අපි කළ යුත්තේ පාඩම් කටයුතු කරන එකයි. හිත වෙහෙසකින් තොරව අපි ආයෙ අරගෙන එන්න ඕනේ අපි කර හිටපු කටයුත්තට. ඒ උපක්‍රමය අපි පාවිච්චි කරනවා නම් නිරන්තරයෙන් ඒ කියන්නේ එකපාර කෙනෙකුට මේක කරගන්න බැරි වෙන්න පුළුවන්. හිත තමන්ගේ මූලික අරමුණෙන් බැහැරට ගියාට පස්සේ ගොඩාක් අයට වෙන දේ තමයි එක්කෝ හිතින් කඩා වැටෙනවා අයියෝ මට මේක කරගන්න බෑ මගේ හිත හැමතිස්සෙම මෙහෙ යනවා. එයා වෙහෙසටපත් වෙනවා. සමහරට ඔළුව තද කරගෙන එයා කල්පනා කරන්න පටන් ගන්නවා. ඇයි අපේ මට මෙහෙම වෙන්නේ? මගේ කාලකන්නිකම මට මේ කටයුත්ත කරගන්න නෑ. හිත මෙහෙ දුවනවා කියලා කනස්සලු වෙනවා. කනස්සලු වෙලා ඇති පළක් නෑ. කරන්න තියෙන්නේ මොකද්ද?
හිත බැහැරකට ගියා කියලා දැනගත්ත ගමන් ඒක තේරිච්ච ගමන් කල්පනා කරන්න ඕන හිතටම පණිවිඩයක් දෙන්න ඕනි. දැන් ඔය කටයුත්තේ නෙමෙයි සිටිය යුත්තේ. වැදගත් කටයුත්ත මෙයයි. මං සූදානම් වුණේ ඒ කටයුත්ත කරන්නයි. ඒ නිසා මේ මොහොත ඒ කටයුත්තට වෙන් කළ යුතුයි කියලා. තමන්ගේ හිතට තමන් නිතර හරි පණිවිඩය දෙන්න. ඕක ටික කලක් පුරුදු කරනකොට යළි යළිත් පුරුදු කරනකොට මේ හිත හුරු වෙනවා. තමන්ට උවමනා කරන අරමුණ තුල රැඳිලා ඉන්න. ඉතින් මා හිතන්නේ මේක පාඩම් කටයුතු කරන දරුවෙකුට ඊළඟට තමන් යම්කිසි කටයුත්තක් උදෙසා අවධානය යොමු කරගෙන ඒ කටයුත්තේම රැඳිලා ඉන්න කැමති කෙනෙකුට බණ භාවනාවක් පුරුදු වෙන කෙනෙකුට ගොඩාක් වටින දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් අනුකම්පාවෙන් කියලා දීපු මේ උපක්‍රමය හොඳට හිතේ රඳව ගන්න. විතක්ක සණ්ඨාන සූත්‍ර දේශනාවේදී විතක්ක මූල බෙහෙද ක්‍රමය බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උපක්‍රමය අනුගමනය කරලා තමන්ගේ හිත එක තැනක රඳවාගෙන සැනසෙල්ලේ කටයුතු කරන්න. මේ හැම දිනාට වාසනාව.